මේ ලෝකෙ හැම අපි හිතාගෙන ඉන්න දේවල් වෙනවද? වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බෑ පින්නතුනි සමහරක් වෙලාවට. එච්චරටම අවිනිශ්චිතයි. කිසි දෙයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නෙත් ඒකනේ අතීතං නානුසෝ චන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේ බුදුහාර උගන්වනවා. මිනිස්සු ජීවිතේ වැඩිපුරම ගෙවන්නේ අතීතෙත් එක්ක. කවුද වර්තමානයේ ජීවත් වෙන්නේ? මිනිස්සු එක්ක අතීතය එහෙම නැත්නම් අනාගතය වත් එක්ක ගෙවන එක නවත්තන්න ඕනේ. පුළුවන් තරම් මේ වර්තමානෙම ජීවත් වෙන්න. අපි නොහිතන දේවල් බොහෝ අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන්. හරි ශ්‍රණයකින් මේක වෙනස් වෙන නිසා තමයි අර අසනීප වෙච්ච මිනිස්සයා මට කියන්නේ, හාමුදුරුවනේ යටිපතුලේ තුවාලය ආවලු. මේ කාට වෙන්න තියෙන දේද? අපිට වෙන්න තියෙන දේ. සාමාන්‍යයෙන් දැන් අපේ ගෙවල් වල රෑ බුදියාගෙන ඉන්නකොට එකපාර සද්දයක් ආපුවාම කවුද ඉස්සරළම එළියට බහින්නේ? තාත්තලා නෙමෙයිද? කවුද විපරම් කරන්නේ? හැබැයි ඉතින් කෙලලා බුදියනව නම් ඔවා නිච්චයන් නෑ. හොඳ කෙලලා කියන්නේ මේ අලුත්ගම පැත්තේ බොනවද? එහෙම නෑ. නැතු ඇති. කොල්ලොන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙනවා අලුත්ගම තරම් වෙන කොහෙවත් බොන්නේ නෑ කියලා. ඔය ඔන්න එහෙම නෑ එහෙම. එහෙම විමසිල්ලෙන් ඉන්න අපි මෙහර තාත්තමට කියනවා, හාමුදුරුවනේ දැන් ගෙදර මොන සද්දයාවත් අඩිය ගහන්න බැලු ඉස්සරලම. ඇයි? කකුල බැන්ඩේජ් කරලාලු. බලන්න පින්නතුනේ මිනිස්සු වැටෙන හැටි. මිනිස්සුන්ට අත් වෙන ඉරණම මාස 3ක් ගියේ නෑ. ඒ තාත්තා අපේ හාමුදුරු කෙනෙක්ගේ තාත්තගෙනේ. පුත්තලම ඉස්පිරිතාලේ හිටි. ගියා බලන්න. ඔය එහෙමනම් හතුරෙකුටවත් වෙන්න එපා. ප්‍රධාන හෙද නිලධාරීතුමිය මට කතා කරා. එතකොට බණ කියන්නේ නෑ මම. බණ කියනවා. මම බණ කියනවා කියලා එතකොට කවුරුවත් දන්නේ නෑ. ඔය අර උදේට තුවාල ලෙහෙනවනේ දොස්තරට පෙන්නන්න. එන්න ගෝස් කෑල්ලක් ගත්ත අරගෙන එවුවා වතුර එක්ක. වතුර කියන්නේ අර මොකක් හරි බෙහෙත් එකක් හොඳ. ඔබලා අරගෙන කතුර අරගෙන විලුඹට තියලා තද කෙරුවා. 25ක් 30ක් විතර විලුඹෙන් මතු වුණා. මම හොද මේකට මොකද කරන්නේ? අදත් සුද්ධ කරලා බෙහෙත් ඔච්චරයි. කකුල කමනගම් බෙහෙත් දානවලු. ඊවැඩියාව හැදුනහම මොකද වෙන්නේ? ඒක ඉතින් කකුල කපලානේ බොහෝ දුරට නවතින්නේ. නිදි කුඹ කට්ටක් ඇවුනා නම් ඇදිනේ. තාත්තා කියනවා, හාමුදුරුවනේ අඩිය ගහගන්න බැරි වුණාම ඇතිවෙන වේදනාව දන්නේ මං විතරලු. ඕක තේරෙන්නේ නැහැ පින්නතුනේ අපිට. අපේ තරුණ මහත්තුරු මතක තියාගන්න. හැමදාම මේ කකුල් දෙක වැඩ කරන්නේ නැහැ. හැමදාම මේ අතපය වැඩ කරන්නේ නැහැ. හැමදාම කතා කරන්න පුළුවන්ද? ඔය හැම එකක්ම ඔය තෙරපි හරි බනහන්න දෙන්නේ බොහොම ටික කාලයයි පින්නතුනේ. රෝද පුටුවක ඉන්න කෙනෙකුට මෙතෙන්ට එන්න හිතන්නවත් පුළුවන්. පෙරලගෙන හරි එන්න පුළුවන්. ටික කාලයයි මේකේ තියෙන්නේ. සමහරව හිතන් ඉන්නෝනේ අවුරුදු 700ක් ඉන්නවා කියලා.
මම බණ කියනකොට මැරෙන්න පුළුවන් ඔය ඇත්ත බණ අහනකොට මේවා එහෙම ජීවිතනේ. මොකක්ද මේක බේරගන්න තියෙන වෛරය? අලුත්ගම චණ්ඩි ඉන්නවද නැහැ? චණ්ඩි ගන්නේ මේ උණු බස්සලින් රුපියල් 150ක් කරන්නේ මං කියන්නේ. එහෙම ඉන්නව නේද? නැද්ද? තවුණාද ඔය? මේ කුඩු අයිස් තියනවද නැති වෙයිද? නෑ බොහෝ ටවුන් වල තියෙනවා ඒකයි. ඕවා නේ පෙති. කොල්ලොන්ගේ සාක්කුව වල දැන් බලුවා පෙති කාඩ් එකක්වත් තියෙනවා. පොඩි පැටව මේ ජීවිතවල මෙව්ව කරන්න කාලයක් තියෙනවද? ඊළඟ තප්පරේ මැරෙන්න ඉන්න අපි. ඊළඟ තප්පරේ ව්‍යාධියට පත් වෙන්න ඉන්න අපි. හරි අවිනිශ්චිතයි. ඌව කරන්න එපා. තාත්තා කියනවා මෙව ඉතින් වෙනකන් තේරෙන්නේ නැහැ හොඳේ. අතරහන්දි පණ නැති වුණාට පස්සේ තමයි සේරම මතක් වෙන්නේ අන්තිමේට. මේ ඊට කලින් බොහොම කරුණාවෙන් කියන්නේ හාමුදුරනේ දැන් මගේ අනිත් කකුලටත් ඇවිල්ලාලු තියෙන්නේ. මොකද්ද? යටිපතුල් පැසවන ලෙඩේ ඇවිල්ලා. කකුල් දෙකම කැපුවා පින්නතුනේ. මේක කාටද වෙන්නේ නැත්තේ? ඒක හැම කෙනෙකුටම වෙන්න පුළුවන්. මොනවාද ගහ බැනගෙන ඔට්ටු වෙන්න තියෙන්නේ? ඔය මියුසිකල් ෂෝ එකක් හෙට ලෑස්ති කරන්නකො. 25ක්වත් ගහ ගන්නවද? තියෙන ගොංකම වෙන මොකද්ද? කොල්ලෝ ඩිංග නැත්තම් හෙල්මට් පාරවල අතාරින්න බැල්ලේ. තියෙන මොඩකම. මේකේ මොකක් හරි තියෙනවද අපිට අනකත් එක්ක කොට්ටු වෙලා ඉතුරු කරගන්න දෙයක් තියෙනවද? ගෙවල් වල කට ඇරියොත් කතා කරන්නේ මොනවද? තම කුණුහරුපෙන්නේ කතා කරන්නේ. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? අලුත්ගම බොන්න නැති හින්දා ටිකක් මේ අඩු ඇති සමහරට අර බොන පැති වල ටිකක් වැඩි. මේ වෙනකොට කී ගමනක් තාත්තලාගෙන් අහන්න දෙයක් ඇන්නේ. ඇති හැට කුණුහරුපෙන් බැලනත් අඩි ගහනවනේ බිරිඳට. ඒක අහලා වැඩක් නැහැ. මං අහන්නම් මේ බණ අහන්න ආපු තරුණයන්ගේ. පින්නතුනි මම මේක අහන්නේ අපේ මේ බණ අහන්න ආපු සත්පුරුෂ තරුණ මහත්තුරුන්ගෙන්. ඒක මට මොන જાතිය වුණත් කමන්නේ. ඇවිල්ලා ඉන්න කොල්ලොන්ට මම මේ කියන්නේ. පුතේ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? මම නිකන් බණ අහන ගමන් කල්පනා කරන්න බෑ. කී පාරක් අම්මට වේසි කියලා බැලලා තියෙනවද? කොල්ල බයිනෝ. තාත්තට කියනවා තෝතෝගේ වැඩ බලන් හිටුලු. කියන්නේ නැද්ද? ඔය පොලිසිය මහත්තුරුන්ගෙන් අහන්නකො දරුවෝ කොච්චර එනවද? ඔක නවත්තන්න ඕනේ. හැමදාම අර දැක්කද දනිට්ටම්බේ? වෙනතින් මට මෙව මතක් වුණාම බණ නෙමෙයි කියවෙන්නේ ඒකයි. කියන්නත් ඕනේ ඉතින් ඒ හින්දා. හොඳ විනාඩි 45ක් ඉවරයි. බණ කියන්න වෙලාව යනවා. ඔය නිට්ටම්බේ අර දැක්කද පවුලේ එකම පුතා? තාත්තා කියනවා මහත්තයා ඔළුවේ ගැටලු. ඇයි කියලා අහපුවාම කියනවා කොල්ල ඇවිල්ලා ඔළුවෙන් අරගෙන බිම ඇන්නලු. මොකටද? උඩු ගහන්න සල්ලි ඉල්ලලා. අම්මගේ ෆෝන් එක ඉල්ලුවලු විකුණන්න දෙන්න කියලා. අම්මා ඒක දුන්නේ නැහැ කියලා අම්මටත් ගැහුවා. අම්මටයි තාත්තටයි දෙන්නටම ගහලා ගෙදරින් එළියට දැම්මා. මම මේක කියන්නේ ඔය විකුණන මහත්තුරුන්ට. ඕක නවත්තන්න.
එක පෙති කාඩ් එකක්වත් අලුත්ගම විකුණන්න එපා. ඔවගේ අයිස් වකාරෙන කවුදව්ව ගහන්නේ දුප්පත් අම්මගේ තාත්තගේ දරුවෝ අවුරුදු 16 17 18 පැටව් අවුරුදු 25 30 තරුණයෝ බඩු මුට්ටු කරගහන මිනිස්සයාගේ ඉඳන් පුරුදු වෙලා ඉන්නේ මොකේද? මුළු දවසම වැඩ කරලා ඇන්දෑවට කන්නේවත් නැහැ. දවස මොට්ටු වෙලා බලන්න ඔය මොකෙක් හරි ගාවට ගිහලා මොන හරි කරන්න. අපේ මේ අලුත්ගම තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. අලුත්ගම තාත්තලාට ලොකු අභියෝගයක් තියෙනවා. මේ තරුණ පරම්පරාව මේකෙන් මුදවා ගන්න ඕනේ. අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා පින්නතුනේ. එක අම්මා කෙනෙක් මට ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. අවදාවත් ඒ වගේ දුකක් එක අම්මා කෙනෙකුටවත් වෙන්න එපා. අම්මගේ කම්පෙති දෙක ඉරිලා. මං ඇහුවා මොකද? පුතා පිටිපස්සෙන් ඇවිල්ලා ඇදගෙන ගියා කිව්වා. කරාඹු ගැලෙව්වේ නැහැ මොකද කරුවේ? කන්දක ඉරාගෙන අම්මගේ ලේ අතට අල්ලට එක්කහු වෙන්න වැක්කරෙන්න කරාඹු දෙක ගලවගෙන ගියා. මොකේද? කුඩු ගහන්න. අයිස් වලට තරුණය හුරු වෙලා. මේවා නවතින්න ඕන. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් තරුණ මහත්තුරු දැන් හරියට බණ අහනවා. සත්පුරුෂ දරුවනේ නිකං හරි කමක් නෑ මැදි වෙලා තියෙනවනම් හෙට ඉඳන් නවත්තන්න. ඔය කොල්ලෝ කියනවා නේද දැන් අමාරුයි සීක් එක කියලා. ඔහොම කොල්ලෙක් මට කිව්ව උට සීක් එකලු. ආන්දන් ඇතුලේ බන්ධනාගාරේ. මන් දැන් මේනකන් ඉන්නේ බන්ධනාගාරේ ඉන්නකොට සීක් එකට මොකද කෙරුවේ කියලා අහන්න. සල්ලි දෙනවද? ගුටි තමයි ඉතින්. වෙන මොනවා? මේ සමහර පොඩි උන් ඉන්න බීඩියක් නැත්තම් වැසිකිලි යන්නේ නැහැ. පොඩි කොල්ලෝ මානසික ලෙඩ නේ ගොංගස්. ඔව පුතේ නවත්තන්න. කොල්ලෙක් තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. නිකමටවත් හිතෙන්නේ නැද්ද සිගරට් එකක් බොනකොට බිත්තර සෝටිස්සයක් යවනම් මොකද වෙන්නේ කියලා? දැන් කිය අරකින් එන එක මේකෙන් එන්නේ නැහැ කියලා. මතක තියාගන්න. ලොකු නැඹුරක් තියෙනවා. මේ යුගය තරුණයෝ කොච්චර බනහනවද කියනවා නම් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. දැන් කියනවා මං එවලා තියෙන්නේ පල්ලියෙල්ලු. ඒ හින්දා තරුණයෝන්ට අහුවෙන්න එපාලු. අත්නෝරු ඉසිරිසම් එවලා තියෙන්නේ. අනේ ඒක දන්නේ නැහැ ගම කොහෙද කියලා. පල්ලියෙන්ලු එවලා තියෙන්නේ. මං උස්සන්නේ NGO වලින්ලු. අද මං NGO වලින් උස්සනවා කියමුකෝ. ඔයත් කවුද ඉස්සුවේ? NGO වලින් ආවද ගෙදරට ආන්ගාද කත්නෝරුගේ බණත් දෙන අලුත් ගම හඬ යන්න කියලා. සල්ලි පොම්ප කරනවලු මගේ බණවලට. ඊයේ මතුගම බණනේ. කොහොමද 80000ක්වත් දෙන්න ඇති. දබ වැස්සනේ. ඔය මැද්දට ගෙනල්ලා දාන්න ඕන මට බයින් එකේ. මොනවා වගේ වෙයිද? ආපත ටිකින් තමයි ගන්න වෙන්නේ.
මිනිස්සු දොහොත් මුදුන් දීගෙන සාදුකාර තියාගෙන බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සම්බුද්ධ ශාසනයට තියෙන ආශ්චර්යයට ධර්මයේ තියෙන හාස්කමට සිවුරට තියෙන ආදරයට පින්නතුනි ජානෙන් ජන්මෙන් පුරුද්දෙන් එන බෞද්ධකමට හැරවෙන්න මොකේද? ධර්මයේ ගුණ කියන තැන උගන්වනවා සන්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ඒක තමයි ඔය පේන්න තියෙන්නේ. වෙන මොකේද? ඇත්තොන්ට සල්ලි දුන්නද බණහන්න යන්න කියලා? මතක තියාගන්න. ඔය සල්ලි දීලා කියමු. දීලා හරි කවන්නේ පින්නතුනි කුඩු ගානක නවත්තනවා නම් එච්චරයි. ඒක පල්ලියෙන් නෙමෙයිනේ. අපායෙන් හරි කමක් නැහැ. ඒවලා මේකට හොඳක් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ නිසා අපේ තරුණ මහත්තුරු දැනගන්න. ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් අර පෙති විකුණන කොල්ලෙක් කියනවා මන් නැවතුවලු. මේ විකුණන මහත්තුරු මේවා නවත්තන්න. අම්මා තාත්තා දුක් විඳිනවා. ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් සත්තයි අලුත්ගම වෙනස් වෙනවා පින්නතුනි. එහෙනම් බුදුබණ බොරු වෙන්න එපා. මොරටුවේ පැටියා කියනවා කොල්ල කුඩු වික්කේ. අය විකුණන්නේ මං හවද නඩුවලට සල්ලි කොහෙන්ද? දරුවට ගෙවන්න සල්ලි එපා. රස්සා කරලා ගෙවන්නයි. හමුදුරනේ මං ඇතුළට යනවලු. බලන්න. මට දුක හිතුණා පින්නතුනි. මං ඇතුළට යනවලු. මං වෙයි. නැත්තව ලොකු පිරිසක් බේරනවලු එකෙන්. මේ ධර්මයේ හාස්කම සෙල්ලන්නේ තරුණයෝ බණහඬ ගත්තාම තරුණයන්ට තරම් මේක දැනෙන පිරිසක් නැහැ. කොල්ලෝ ධර්මයට අනුව ජීවත් වෙන්නේ හිරගෙවල් වල වුණත් ගිහිල්ලා ලෑස්ති වෙලා පෝරකේ බාධාවක් කරගන්නේ ධර්මයට අනුව ජීවත් වෙන්න. කොල්ලා කියනවා හිරේ ගියත් කමක් නැහැ අනික් කෙවුම් බේරනවලු. බලන්න. සත්තයි මේවා විකුණන මිනිස්සු මේවා නවත්තනවා. මේ ගෙයක් ගානේ අම්මා තාත්තා සතුටින් ඉන්න ඕනේ. වෙනදුනි මෙව්ව හදාගන්න නැතුව කොහොමද අපි නිවන් දකින්නේ? ජරාව ව්‍යාධිය මරණය ගැන පන්සල් වල එක්කහුව වෙලා බණ කියන්න කලින් පන්සලේ පින්කටේ පරිස්සම් කරිය හැකිද? පැන්කෙන්ඩිය පරිස්සම් කරිය හොරකම් කරනවා. පිත්තල බුදු පිළිමයක් තිබ්බ හැකිද? පින්නතුනේ නිවන් දකින්න බණ කියන්න විහාරකේ ඇරලා තියෙන්න ඕනේ. පණමඩු ඇරලා තියෙන්න ඕනේ. පන්සලේ ගේට්ටු ඇරලා තියෙන්න ඕනේ. වහලා තියෙන ගේට්ටු ටික අරගන්න ඕනේ පින්නතුනි ඉස්සරලා. වෙන කොහොමද මේවා කියන්නේ අපි? මිනිස්සුන්ට නිදහසේ රැයක් දවාලක් නැතුව පන්සල් එන්න තියෙන්න ඕනේ. අම්මට තාත්තට සනසීමෙන් මැරෙන්න පරිසරයක් තියෙන්න ඕනේ. දරුවන්ට අපේ තරුණයන්ට මේ පන්සිල් ටිකවත් ගන්න හොඳ සිහියක් තියෙන්න එපා. බුදුවරු උගන්වන්නේ විනයෝච සුසික්කිතෝ. හොඳ විනයක් තියෙන්න ඕනේ. හොඳ ශිල්ප ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන්න ඕනේ. එනිසා මතක තියාගන්න. මේවා හදන්න නම් අර ගිල්ල ගන්න විනාශ වෙන ඒවා සේරම නවතින්න ඕනේ. මම ඔය අපේ තාත්තලාට කියන්නේ තරුණ මහත්තුරුන්ට කියන්නේ බොහෝම පුංචි කාලය තුල හෙට ඉඳන්වත් හැදෙන්න